එදා දීපංකර ලෞතුරා බුදුරජාණන් වහන්සේ අභිසති සුමේද තාපසයාණන් වහන්සේ රඹගම් නුවරදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ අභිස දණ්ඩ නමස්කාර පූර්වකව බුදු සිරිපා මගේ කය මත තබාගෙන වඩිත්වා මේ මඩගොඩින් නොවඩිත්වා මේ මඩගොඩින් වඩිනවා නම් අනේ ඒක මට සුදුස්සක් නොවේ. මගේ දස බලධාරී බුදුරජාණන් වහන්සේ මාගේ ශරීරයෙන් වඩිත්වා මතු දවසක මට ඒ උතුම් බුදු බව ලැබේවා කියලා. ඒ මඩගොඩ උඩ දිගාවේ උතුම් බුදු බව පැතුවේ. අන්න එදා පළමු වතාවට අපේ යසෝදරා මහා උත්තමාවිය එදා සුමේද තාපසතුමාණන් ඉදිරියේ දීපංකර ලෞතුරා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලුවේ, ස්වාමීනි, යම් තාක්කල් මොහු බුදු බව ලබමින් දස පාරමිතා පුරයිද අන්න ඒ තාක්කල් මොහුගේ කීකරු සුවච කීකරු වූ බිරිඳ වශයෙන් මට ගමන් කරන්න පාරමීදම් පිරේවා කියලා. එදා පාරමීදම් පුරන්න පටන් ගත්තා. කල්පනා කරලා බලන්න, හිතලා බලන්න. මේ ලෝකේ සැබෑම ආදරය කරපු සැබෑම ආදරවන්තයෝ දෙන්නේ තමයි එදා හමු වුණේ. ඒ අපේ බුදු බව ලැබූ මහා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ වාගේම යසෝදරා රහත් උත්තමාවිය පාරමීදම් පුරපුරා අවසාන මොහොත දක්වා පැවුණුනේ බුදු බව ලබන්න තමන්ගෙන් වෙන්න තියෙන සියලුම පාරමීදම් සම්පූර්ණ කරමින්. බුදුරජාණන් වහන්සේට බෝසත් කාලයේදී බුදු බවින් සම්පූර්ණ සහයෝග දුන්න. ඇතැම් වෙලාවට යක්ෂයන්ට පවා ඇය බිලි වුණා. ඇතැම් වෙලාවට දරුණු සත්තුන් පවා බිලි වුණේ අනේ මගේ ස්වාමියාට කවදා හෝ බුදු බව ලැබේවා. මේ උතුම් බුදු බව ලැබලා මමත් මේ අනේකෝ සත්‍යයන් සංසාරෙන් ගොඩ ගන්නවා ඒකාන්තයි. ඒ සඳහා මම හේදණ්ඩක් වේවා, රුවලක් වේවා, මහා නැවක් වේවා, පාලමක් වේවා. අන් ඒ අප්‍රමාණ වූ සංසාරේ නොයෙක් පාරමීදම් පිරුවා වූ, ඒ වාගේම ජීවිතේ පවා පරිත්‍යාග කරා වූ අපේ මහා බෝසතාණන් වහන්සේට සසර පුරා බිරිඳ වී සිද්ධාර්ථ ආත්මය දක්වා බුදු වෙන ආත්මය දක්වා පසුපසෙන් ආවා වූ අපේ යසෝදරා මහා උත්තමයාවියගේ පිළිරුවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා මානිංගමුව ශ්‍රී ලංකානන්ද විහාරයේ අපි ඉදි කරනවා. එය ආසියාවේ විශාලතම පිළිරුවයි. එනිසා මේ පිළිරුව සැබෑ ලෙස මෙච්චර පාරමිතාව පිරපු රූපයෙන් ලෝකේ කාටවත් සමාන කරන්න නොහැකි වූ මේ යසෝදරා උත්තමාවියගේ පිළිරුව හදන්න මාත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා හැමෝටම මතක් කරනවා. ඔබට පුළුවන් රුපියලකින්ද ඒ සඳහා මට දායක වෙන්න. අපි හදමු ආසියාවේ විශාලත වූ යසෝදරා රහත් තෙරණියගේ පිළිරුව. එන්න අත්වැල් බැඳගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාමානිංගමුව ගම්මානේ ශ්‍රී ලංකානන්ද විහාරයේ අපි හදමු. ඒ සඳහා පළමු අත්තිවාරම තමයි මේ දාන්නේ. මේ කැප වෙන්නේ ඒ සඳහා, මේ කටයුතු කරන්නේ ඒ සඳහා. ඒ නිසා ලෝකවාසී හැමෝගෙම මම ඉල්ලනවා මේ උත්තමාවිට කරන සැලකිල්ලක් ගරු කිරීමක් වශයෙන් ලෝකයාටම වඳින්න පුදන්න අපි මේ පිළිරුව හදමු. එන්න එකතු වෙමු.